1929 ඉඳලා 1939 වගේ වෙනකන් කාල පරිච්ඡේදය තුල බටහිර ලෝකයේ බටහිර රටවල් වල විශේෂයෙන් බටහිර ධනවාදී රටවල් වල විශාල ආර්ථික පරිහානියක් සිද්ධ වුණා. විශේෂයෙන් එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රියාව මෙන්න මේ වගේ රටවල් වල ආර්ථිකය විශාල වශයෙන් කඩාගෙන වැටුණා. මිනිසුන්ගේ රැකියා අවස්ථාවක් නැති වුණා. සේවා වියුක්තිය ඉතා විශාල වශයෙන් වැඩි වුණා. එතකොට මිනිසුන්ගේ ආදායම් මට්ටම පහළ වැටුණා. ඒ වගේම භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුමත් අඩු වුණා. භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුම අඩු වුණාම මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩු වුණාම මොකද වෙන්නේ? ඒ ආශ්‍රිත පවතින නිෂ්පාදන සාධක සඳහා පවතින ඉල්ලුම අඩු වෙනවා. එතකොට නිෂ්පාදන සාධකවල ඉල්ලුම අඩු වුණාම නිෂ්පාදන සාධක සඳහා පවතින මිල පහළ වැටෙනවා. එතකොට අනිවාර්යයෙන්ම කුටුම්බවල ආදායම පහළ වැටෙනවා. මෙන්න මේ හින්දා 1929 ඉඳලා 1939 වගේ වෙනකන් කාල පරිච්ඡේදය තුල මිනිසුන්ගේ ජීවිත විශේෂයෙන් බටහිර රටවල් වල මිනිසුන්ගේ ජීවිත ඉතාමත් දුක්ඛිත තත්වයක තිබුණේ. මේකට අපි කියනවා මහා ආර්ථික පරිහානිය කියලා. මේක මානව ඉතිහාසයේ ඉතා දුක්බර කාල පරිච්ඡේදය කියලා කියනවා. ඇයි? මිනිසුන්ට රැකියා නැහැ. මිනිසුන්ට සල්ලි උපයා ගන්න ක්‍රමයක් නැහැ. ජොබ් නැති වෙලා. ඒ වගේම අනිත් පැත්තෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ නැහැ. කඩේට ගිහිල්ලා සල්ලි දීලා බඩුවක් ගන්නවක්වත් කඩේ බඩු නැහැ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ට කන්න බොන්න නැති වුණා. මිනිස්සුන්ගේ ජීවිත ඉතාමත් පල්ලෙහා තත්වයකට ආවා. මෙන්න මේ කාලේ හිටියා එංගලන්තයේ ජෝන් මෙනාඩ් කේට්ස් කියලා ආර්ථික විද්‍යාඥයෙක්. මෙන්න මේ ආර්ථික විද්‍යාඥයා තමයි වර්තමාන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් වැඩි බලපෑමක් කරපු ආර්ථික විද්‍යාඥයා විදිහට සැලකෙන්නේ. එතකොට මෙන්න මේ ආර්ථික විද්‍යාඥයා ලියන පොතක් සේවා වියුක්තිය පොලිය හා මුදල් පිළිබඳව පොදු න්‍යාය කියලා. මෙන්න මේ පොතෙන් තමයි ඔහු සාර්වාර්ථික විද්‍යාව පිළිබඳව සංකල්පය මුල්ම වරට ඉදිරිපත් කරන්නේ. මේකෙන් ඔහු රජයට උපදෙස් දෙනවා වැඩියෙන් වියදම් කරන්න. රාජ්‍ය වියදම වැඩි කරන්න. රජයේ පැත්තකට වෙලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. පොලිස්කාරයෙක් වගේ නීතිය හා සාමය විතරක් සුරක්ෂණය කිරීම නෙවෙයි රජයේ කාර්යභාරය. අනිවාර්යයෙන් වෙළඳපොළට මැදිහත් වෙන්න. කොහොමද මැදිහත් වෙන්නේ? රජයේ ආදායම රාජ්‍ය වියදම වැඩි කරන්න. මෙන්න මේක පිළිගත්තු ආණ්ඩුව රාජ්‍ය වියදම වැඩි කරා. රාජ්‍ය වියදම වැඩි කරාම මොකද වුනේ? රජයේ තියෙන සල්ලි ටික රට තුල ගලාගෙන ගියා. බැංකු වලට ගලාගෙන ගියා. මූල්‍ය ආයතන වලට ගලාගෙන ගියා. වෙළඳ ව්‍යාපාර වලට ගලාගෙන ගියා. ඒ වගේම මිනිස්සු අතටත් මේ සල්ලි ගලාගෙන ගියා. එතකොට මොකද වුනේ? බැංකු Tamanට හම්බෙච්ච සල්ලි ටික නැවත මහජනතාව වෙත ණය විදිහට මුදල් දුන්නා. මූල්‍ය ආයතනත් ඒගොල්ලන්ගේ සල්ලි නැවත ණය විදිහට ජනතාව අතට සල්ලි දුන්නා. වෙළඳ ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ Tamanගේ ව්‍යාපාර අවස්ථාවන් වැඩියෙන් පුළුල් කරා. මහජනතාව අතට සල්ලි ගියා. මහජනතාව Tamanගේ අතට ලැබිච්ච සල්ලි ටික නැවත වියදම් කරා. මොකකටද වියදම් කරේ? භාණ්ඩ හා සේවා මිලදී ගන්න. එතකොට භාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට මහජනතාව වැඩියෙන් සල්ලි වියදම් කරනකොට මොකද වුනේ? භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුම වැඩි වුණා. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙනකොට මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවා වැඩියෙන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ වගේම භාණ්ඩ හා සේවා වල මිල ගණන් ටිකෙන් ටික වැඩි වුණා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමෙන් ලාභ ලබන්න පුළුවන් කියලා ව්‍යාපාරිකයෝ කල්පනා කරා. මේක හින්දා ඒගොල්ලෝ නිෂ්පාදන සාධක වැඩියෙන් මිලදී ගත්තා. නිෂ්පාදන සාධකවල ඉල්ලුම ඉහළ ගියා. ඒ වගේම නිෂ්පාදන සාධකවල මිල ගණන් ඉහළ ගියා. මේ නිසා කුටුම්බ අතට යන ආදායම ටිකෙන් ටික වැඩි වුණා. කුටුම්බ අතට ආදායම ටිකෙන් ටික වැඩියෙන් ගලාගෙන යනකොට මහජනතාව මොකද කරේ? ඒ ලැබෙන සල්ලිත් නැවත වියදම් කරා. භාණ්ඩ හා සේවා ඉල්ලුවා. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම නැවත වැඩි වුණා. මෙන්න මේ විදිහට ආර්ථිකය යථා තත්ත්වයටපත් වුණා. ටිකෙන් ටික භාණ්ඩ හා සේවා වල මිල ගණන් වැඩි වුණා. භාණ්ඩ හා සේවා සඳහා පවතින
ඉල්ලුම වැඩි වෙනකොට මිල ගණන් වැඩි වුණා. මිල ගණන් වැඩි වෙනකොට භාණ්ඩ සේවා වැඩියෙන් නිෂ්පාදනය කරා. ඒ ආසත රැකියාවන් නැවත නැවත වැඩි වුණා. මෙන්න මේ විදිහට ආර්ථිකය යථා තත්ත්වයටපත් උනේ මේ ජෝන් මිනාඩ්ස් කේන්ස් කියන මේ ආර්ථික විද්‍යාඥයා ලියපු අර පොත හින්දා.